මොකද උතන කරන්නේ? ගර්ල්ෆ්‍රෙන්ඩ් මැරෙන්න ගිය තැන ඉඳගෙන ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ භූමිතල් සුවඳ විඳිනවද? අනේ මේ ඔයි මං වින්ද සුවඳක් නෑ. මාර ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා හලෝ ආටත් ඉන්නේ. මැරෙන්න ආව නම් මැරෙන්න ඕන. මොකටද අර දිව්වේ? මගේ ප්‍රේමය වෙනුවෙන් මම දිවි පුදනවා කියලා භූමිතෙල් බෝතලයකුත් උස්සන් ඇවිල්ලා මෙතන බයිලා ගහලා අන්තිමේදී අපේ තාත්තා එකට උදව් කරන්න ගියාම මැරෙන්න බයේ පැනලා දිව්වා. පව් ඔයි. දිල්හාරාවේ තමුසුගේ මැරතාත්ත ගැතින් මැරෙන්න නෙවෙයි. එයාවේ ආදරය වෙනුවෙන් දීවි පුද කරන්න. ආදරය වෙනුවෙන් දිවි පුදන්න ඕන නම් මොන මගුලකටද මෙතෙන්ට එන්නේ? ගෙදර ඉඳන් පුදා ගන්න පුළුවන්. අනේ මේ තමුසට ඒව වැඩක් නෑනේ. තමුසගේ වැඩක් බලාගෙන ඉන්නවාකෝ. ඔව් මගේ වැඩක් තමයි මම බලාගන්නේ. මම බැදපු මිනිස්සයා වෙන කෙල්ලෙක් ගැන හිතලා අත වෙනකොට ඌව පරිස්සම් කරගන්න එක මගේ වැඩක් තමයි. අයියෝ බං සෙනුරි. මේක අපි කතා කරලා හරි විසඳගමුකෝ. කතා කරලා මොනව විසඳ ගන්නද? දැන් දිල්හාර ගෙදර ගිහලා මොනව කරගෙනද දන්නේ. හැබැයි දිල්හාර මොනව හරි කරගත්තොත් අන්න ඒකට තමුස තමයි වග කියන්න ඕන. හරි? ඇනීමි. එයා මොනවත් කරගන්නේ නැහැ. කරගන්නව නම් දැන් මෙතනම කරගන්නවනේ. තනි කර ඒකිත් මොත්තේ දාන්නේ. මහ ලොකුවට ආදරේ කියලා කිව්වට මට හිතන විදිහට ඒකිටත් ඕනේ තමුසෙව නෙවෙයි. තමුසේගේ මහ ලොකු පරම්පරාවේ දීපල ටික. නෑ. දිල්හාර එහෙම කෙනෙක් නෙවෙයි. මං ඒක දන්නවා. දන්නවා? තන බම්බුව. දැන් මොනවද මෝ කියන්නේ? මුගේ මහලොකු ප්‍රියම්බිකාව අල්ලන්න හදපු වඩාව හොඳයි කියලාද කියන්නේ? සත්‍ය ප්‍රේමය වෙනුවෙන් දිවි පුදන්නලු ආවේ. ඉතින් පුදන්න තිබ්බනේ. මොකටද හැරිලා තිව්වේ? අන්න ඒක තමයි මාත් ඇහුවේ. වෙන මොහොකටවත් නෙමෙයි. ඕකේ ඔය ආවේ අපිට අපහාස කරන්න. ඕකුන්ගේ ජාතියෙම හැටියා. කිසිම ලැජ්ජ බයක් පිළිසංගයක් වැදගත්කමක් නැති උන්ට ඔයිට වඩා දේවල් උනත් කරන්න පුළුවන්. අම්මේ මං යන්නම්. හැබැයි මං අම්මට කියන්නේ ඔය ගමන නොගිහින් හිටියොත් හොඳයි කියලා. අම්මා කොහෙද? මං කොහෙ ගියා උඹට මොකද? මේ මූව කොහෙවත් යවන්න එපා. මූ යන්න බැරි නෑ අර කීක කඳුළු පීදාන්න. අනේ මේ මට නම් කොහෙවත් යන්න උවමනාවක් නෑ. අම්මේ මං යන්නද? මට පරක්කු වෙනව නැත්තම්. ඉතින් ඵලයන්. කවුද මූව අල්ලගත්තේ? මේ ඔක්කොටම වග කියන්න ඕනි උඹ. උඹ තමයි මේ කොහෙවත් යන දහජරා ගෑනු කරේ දාගෙන අපිට අපහාස කරවන්නේ. අනේ මම මොකෙක්වත් කරේ දාගත්තේ නෑ අම්මේ. නැති බව තේරුණා අදයාව බේර ගන්න දඟලපු දැඟලිල්ලේ. පුදුම ලව් එකක් නේ තිබුණේ. ඉතහන් කොමල් ලව් කරලා එන්න. මෙතන එනවා තිරිමාන් වල ඌ ඉස්සරහ ගිනි තියාගන්න. අන්න. අද නම් සුපීරි පෝරියල් එකක් හම්බෙන්න යන්නේ. වව් අනේ ප්‍රේමවන්තයා. අයියෝ. සිදෙනවා බඩ ටික ගිටහන්.